අපි කතා කරමු යතුරු පැදියක හදවත ගැන. ඒ කියන්නේ එන්ජින ගැන. සරලම තනි සිලින්ඩර් එකේ ඉඳලා බලගතු සිලින්ඩර 6 එන්ජින් දක්වාම අපි මේ එන්ජිනේරුමය ආශ්චර්යයන්ගේ රහස් එකින් එක හෙළිදරව් කරගමු. හොඳයි. අපි මේ කතාව පටන් ගමු වැදගත්ම ප්‍රශ්නකින්. යතුරු පැදි එන්ජින් එකක සිලින්ඩර ගාන වැඩි වෙන තරමට ඒක හොඳයි කියන එක ඇත්තක්ද? මේක තමයි අපි අද හොයලා බලන්න යන ප්‍රධානම කාරණය. ඉංජිනේරු ශිල්පයේදී එක දෙයක් ලබා ගන්න තව දෙයක් කැප කරන්න වෙන විදිය ගැනත් අපි කතා කරමු. ඉතින් ඕනෑම එන්ජින් එක මූලිකව වැඩේ මොකද්ද? හරිම සරලයි. ඉන්ධන දහනය කරලා බයික් එක ඉස්සරහට තල්ලු කරන්න අවශ්‍ය ශක්තිය නිපදවන එක. ඒත් මේ සරල ක්‍රියාවලිය පිටිපස්සේ තමයි යතුරුපැදි ලෝකයේ තියෙන විවිධත්වයේ ඒ බයික් එකේ චරිතයේ සම්පූර්ණ රහසම හැංගිලා තියෙන්නේ. අපි රහස හොයාගෙන යමු. හරි. එහෙනම් අපි හැමදේම පටන් ගන්න තැනට යමු අත්තිවාරමට. අපි මුලින්ම බලන්න යන්නේ සරලම එන්ජින් වර්ගය. මේක තේරුම් ගත්තොත් අනිත් හැමදේම පැහැදිලි කරගන්න හරිම ලේසි. මේ තමයි තනි සිලින්ඩර. එහෙමත් නැත්නම් අපි කියන විදිහට සිංගල් සිලින්ඩර එන්ජින. නමේ හැටියටම බයික් එකට අවශ්‍ය සම්පූර්ණ බලයම දෙන්නේ එකම එක පිස්ටන් එකක් විතරයි. මේක තමයි යතුරුපදේ එන්ජින් එකක තියෙන සරලම ආකාරය. අපි හැමෝම දන්න ගොඩක් එන්ට්‍රි ලෙවල් සහ අඩු ධාරිතාවක් තියෙන බයික් වල මේ එන්ජින දකින්න පුළුවන්. තනි සිලින්ඩර එක වාසි පැහැදිලි. එක සැහැල්ලුයි. තෙල් වඩියෙන් කරනෝ හදන්නත් ලාභයි. හැබැයි ඉතින් ඒ සරලකමට ගෙවන්න වෙන මිලක් තියෙනවා. බලය සීමිතයි. ඒ වගේම ටිකක් වේගින් යනකොට කම්පනය, ඒ කියන්නේ ভাইබ්‍රේෂන් එක දැනෙන්න ගන්නවා. එදිනෙදා ගමන් බිමන් වලට නම් නියමයි. ඒත් ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙනවද? හරි. දැන් තමයි කතාව ටිකක් රසවත් වෙන්න පටන් ගන්නෙ. අපි තව සිලින්ඩරයක් එකතු කළාම මොකද වෙන්නේ? එතනින් තමයි යතුරුපැදි වලට අනන්‍ය චරිත ලැබෙන ට්වින්ස් ලෝකය පටන් ගන්නෙ. සිලින්ඩර දෙකක් තියෙනවා කිව්වට ඒ දෙක සකස් කරලා තියෙන විදිහ අනුව එන්ජින් මේ හැසිරීම සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. අපි බලමු ප්‍රධාන සැකසුම් 4. පැරලල්, V, L සහ බොක්සර්. මේ හැම එකකටම කියන්න වෙනම කතාවක් තියෙනවා. මුලින්ම පැරලල් ට්වින්. මේකේ නම වගේම හරිම සරලයි. සිලින්ඩර දෙක තියෙන්නේ එක ළඟ සමාන්තරව පොදු දොඹකරයකට සම්බන්ධ කරලා. ගොඩක් මධ්‍යම ප්‍රමාණයේ බයික් වල දකින්න ලැබෙන හරිම ජනප්‍රිය මෝස්තරයක් තමයි මේක. ඉතින් මේකේ වාසිය තමයි තනි සිලින්ඩරයකට වඩා වැඩි බලයක් සහ ටෝක් එකක් ලබා දෙනවා. ඒ වගේම ভাইබ්‍රේෂන් එකත් අඩුයි. ඒක තමයි මේක මෙච්චර ජනප්‍රිය වෙන්න හේතුව. හැබැයි අපි ඉස්සරහට බලන්න යන අනිත් ට්වින් වර්ගයක බලද්දී මේක ටිකක් සාමාන්‍යයි කියන්න පුළුවන්. දෙයින් අපි එනවා ගොඩක් අය දන්න විශේෂයෙන්ම හාලි ඩේවිඩ්සන් කූව ගමන් මතක් වෙන V ට්වින් එකට. මෙතනදී සිලින්ඩර් දෙක V අකුරේ හැඩයට තමයි සකස් කරලා තියෙන්නේ. මේකේ තියෙන විශේෂත්වය තමයි අඩු RPM එකකදී වුණත් විශාල ටෝක් එකක්. ඒ කියන්නේ ඇදීමේ බලයක් ලබා දෙන එක. දිගු ගමන් යන ටූරින් බයික් වලට මේක නියමෙටම ගැලපෙනවා. L ට්වින් කියන්නේ ඇත්තටම V ට්වින් එකක විශේෂම වර්ගයක්. මේක ඩුකාටි සන්නාමයට අනන්‍ය දෙයක්. මෙතනදී සිලින්ඩර අතර අංශක 9ක කෝණයක් තියෙන නිසා එන්ජින් මේ ප්‍රාථමික සමබරතාවය, ඒ කියන්නේ ප්‍රයිමරි බැලන්ස් එක නියමෙටම තියෙනවා. ඒක ප්‍රතිඵලය අධික වේගයේදීත් කම්පනය ඊටාම අඩු සුමත ක්‍රියාකාරීත්වයක්. මේක නම් හරිම විශේෂ නිර්මාණයක් බොක්සර් එන්ජින් එක. BMW යතුරුපදි කිව්වම මතක් වෙන්නෙම මේක තමයි. මෙතනදී සිලින්ඩර දෙක තිරස් අතර ප්‍රතිවිරුද්ධ පැතිවල තියෙන්නේ. ඒ වගේම පිස්ටන් දෙක එකම වෙලාවේ ඇතුළට සහ එළියට ගමන් කරනවා. මේකේ වැඩ කරන විදිහ විස්තර කරන්න නියම කියමනක් තියෙනවා. සටනකට කලින් බොක්සිං ක්‍රීඩකයෝ දෙන්නෙක් එයාලගේ අත්වැසුම් එකට ගහනවා වගේ ඒ රූපය හිතේ මවා ගන්න. ඒකෙන් මේ එන්ජින් මේ රිද්මිය හොඳටම තේරෙනව නේද? ඉතින් මේ බොක්සර් එන්ජින් එකේ තියෙන විශේෂම වාසි මොනවද? එකක් තමයි ভাইබ්‍රේෂන් එක ගොඩක් අඩුයි. අනික තමයි සිලින්ඩරේ දෙපැත්තට නිරලා තියෙන නිසා වායු සිසිලනය, ඒ කියන්නේ එයාර් කූලින් නියමිතම වෙනවා. ඒ වගේම මේ සැලසුම නිසා බයික් එකේ ගුරුත්ව කේන්ද්‍රය පහළින් පීඩන නිසා හැසිරවීමේදී පුදුමාකාර සමබරතාවයක් ලැබෙනවා. හැබැයි ඉතින් තෙල් කරන එක නම් ටිකක් අඩුයි. හරි, අපි දැන් යනවා ඊළඟ අධිරයට. සිලින්ඩර් 3 සහ 4 ලෝකයට. මේක ඇත්තටම තවත් සුමුත, තවත් ස්මූද් බලයක් සහ වැඩි ක්‍රියාකාරීත්වයක් හොයාගෙන ගිය ඉංජිනේරුමය ගමනක ප්‍රතිඵලයක්. සිලින්ඩර 3 එන්ජින්ම එවන් නැත්නම් අපි කියනවා ට්‍රිපල් කියලා. මේක නිකන් V ට්වින් එකක ටෝක් එකයි ඉන්ලයින් 4 එකක ස්මූත් ගතියයි දෙකම එකට කලවම් කරා වගේ අපූර්ව සම්මිශ්‍රණයක්. ට්වින් එකකට වඩා සුමටයි, ඒ වගේම සිලින්ඩර 4 එන්ජින් එකකට වඩා පටුයි. ට්‍රයම්ෆ් බයික් වල මේ එන්ජින්ම ගොඩක් ජනප්‍රියයි. සිලින්ඩර 4 එන්ජින් කියන්නේ ඉතින් සුමට භවයේ උපරිමයක්.
මේකෙත් ප්‍රධාන වර්ග දෙකක් තියෙනවා. ඉන්ලයින් 4 ඒ කියන්නේ සිලින්ඩර 4ම එක පේලියට තියෙන එක. අපි දකින ගොඩක් ජපන් රේසිං බයික් වල හදවත මේක තමයි. අනික තමයි V4. V හැඩයට සකස් කරපු වඩා සංයුක්ත ඒ නිර්මාණයට සංකීර්ණ එන්ජිනක්. හරි. දැන් අපි කතා කරන්න යන්නේ යතුරුපැදි ලෝකයේ ඉන්න දවන්තයෝ ගැන. මේවා තමයි තියෙන ලොකුම සහ සංකීර්ණම එන්ජින්. මේවා යොදාගන්නේ ඉහළම මට්ටමේ. විශේෂයෙන්ම ටුවරින් බයික් වලට විතරයි. මේ තියෙන්නේ සිලින්ඩර 6 එන්ජින. එහෙමත් නැත්නම් ෆ්ලැට් 6. හිතන්නකෝ බොක්ස් එන්ජින වගේමයි. හැබැයි දෙපැත්තට සිලින්ඩර 3 ගානේ තියෙනවා. මේවා නම් හරිම දුර්ලභයි. Honda Goldwing වගේ විශාල ටූරින් බයික් වල තමයි දකින්න ලැබෙන්නේ. මේවායින් ලැබෙන බලය, සුමට බව සහ සුවපහසුව උපරිම මට්ටමක තියෙනවා. හරි. එහෙනම් අපි යතුරුපැදි එන්ජින් ගෙර තියෙන පොදු මිත්‍යාවන් කිහිපයක් සහ ඒ වගේ ඇත්ත නැත්ත මොකද්ද කියලා ඉක්මනට බලමු. මුල්ම සහ ප්‍රධානම මිත්‍යාව සිලින්ඩර ගාන වැඩි වෙනකොට හැමතිස්සෙම පර්ෆෝමන්ස් එක හොඳයි කියන එක. මේක සම්පූර්ණයෙන්ම වැරදි. ඇත්ත කතාව නම් එක එක එන්ජින් නිර්මාණය කරලා තියෙන්නේ එක එක පැදීමේ අවශ්‍යතාවලට ගැලපෙන්න. සිලින්ඩර ගාන විතරක්ම නෙමෙයි වැදගත් වෙන්නේ. තව මිත්‍යාවක් තමයි V-twin එන්ජින් තියෙන්නේ ක්‍රූසර් බයික් වලට විතරයි කියන එක. ඒකත් වැරදි. V-twin එන්ජින් වලින් ලැබෙන ප්‍රබල low end torque එක නිසා ස්පෝර්ට්ස් සහ ඇඩ්වෙන්චර් බයික් වලත් මේවා බහුලවම යොදා ගන්නවා. ලොකු එන්ජින් වලට නඩත්තුව වැඩි. මේකත් ගොඩක් අය හිතාගෙන ඉන්න දෙයක්. ඇත්තටම අඩු RPM එකකදී වැඩ කරන අඩු ස්ට්‍රෙස් එකකින් හදපු ලොකු එන්ජින් එකක් උපරිම සීමාවේ වැඩ කරන චින්න එන්ජින් එකකට වඩා ගොඩක් කල් පවතිනවා. වැදගත් වෙන්නේ ප්‍රමාණය නෙමෙයි නිර්මාණයේ ගුණාත්මක භාවය. ඉතින් මේ හැමදේම අහලා බලද්දී අන්තිම ප්‍රශ්නය හොඳම එන්ජින් මොකක්ද? ඇත්තටම කියමුවොත් එහෙම එකක් නෑ. හොඳම කියන දේ හැම විටම රඳා පවතින්නේ පදින කෙනා මත. හොයන්නේ නගරයේ ගමන්වලද කාර්යක්ෂමතාවයද? විවෘත පාරේ යන ගමනකදී දැනෙන ටෝක් එකද? නැත්නම් රේස් ට්‍රැක් එකකදී දැනෙන අධික වේගයේ සුමට බවද? ඉතින් ඇසිය යුතු නියම ප්‍රශ්නය හොඳම එන්ජින් කුමක්ද කියන එක නෙමෙයි. සිහින ගමනට ගැළපෙන එන්ජින් කුමක්ද කියන එකයි.